ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම බොහොම ආදරෙන් අදත් පිළිගන්නවා ඩීක්‍රිස්ට් මගේ channel එකට. අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ ජුවලරිස් හදද්දී අපිට අවශ්‍ය වෙන ටූල්ස් 3ක් ගැන. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම මේ මුලින්ම පෙන්වන ටූල් එක තමයි වයර් කටර් එක. අපි වයර් කටර් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අයි පින්ස් වලින් අපිට අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගන්න. ඉතින් මේ දේ කරද්දී ඔයගොල්ලෝ බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. බොහොම ආරක්ෂිතව මේ දේ කරන්න. එහෙම නැති වුණොත් මේ කපන ඉතිරි කොටස් විසි වෙලා ගිහලා මොනවා හරි අනතුරක් වෙන්න පුළුවන්. ඒ ගැනත් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අපි මෙන්න මේ වගේ හෙඩ් පින්ස් වල අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගන්නත් මේ වයර් කටර් එක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඉයරින්ග්ස් හදද්දී, බ්‍රේස්ලට් හදද්දී අපිට වයර් කටර් එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට චේන් වලින් අපි නෙක්ලසස් හදනකොට අපිට අවශ්‍ය කරන චේන් කොටස කපලා අයින් කරගන්නත් අපි වයර් කටර් එක පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ ප්‍රයෝජන තමයි අපිට මේ වයර් කටර් එකෙන් තියෙන්නේ. ඊළඟට අපි බලමු අපේ අනිත් ටූල් එක. ඒක තමයි රිංග් නෝස් ප්ලයර් එක. එහෙම නැත්නම් අපි මේ උපකරණයට රවුන්ඩ් නෝස් ප්ලයර් කියලාත් කියනවා. මේ ප්ලයර් එකේ ඔයගලන්ට පේනවා ඇති මම මෙන්න මේ විදිහට සෙලෝ ටේප් කොටසක් අලවලා තියෙනවා. ඉතින් මම මේ විදිහට කරන්නේ අපි අයි පින්ස් පාවිච්චි කරලා ලූප්ස් හදනකොට ඒක පහසු වෙන්න. ඉතින් ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ලූප්ස් පාවිච්චි කරලා කොහොමද අපි බ්‍රේස්ලට්ස් හදන්නේ කියලා ඕගොල්ලන්ට මේ ක්‍රමේ දැනටත් ෆැමිලියර් ඇති. මෙන්න මේ වගේ අපි අයි පින් එක අරගෙන ඒ අයි පින් එකේ සිදුරට සමාන වෙන තැනට තමයි අපි මෙන්න මේ විදිහට මොකක් හරි අපි සලකුණක් දාගන්න ඕනි. මම ඒක නිසා තමයි මෙතනට මේ සෙලෝ ටේප් කොටසක් අලවගෙන තියෙන්නේ. ඒ ක්‍රමෙන් අපිට ලේසි වෙනවා අපි ඊළඟට හදන ලූප් එකත් මේ අයි පින් එකේ ඒ කොටසට සමාන වෙන විදිහට හදා ගන්න. ඊට පස්සේ අපි ඊළඟට මම කියලා දෙන උපකරණය පාවිච්චි කරලා, ඒ කියන්නේ ෆ්ලැට් ප්ලයර් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අංශක 90කට නමාගෙන තමයි මේ අයි පින් එකෙන් අපි වයර් ලූප් එකක් හදන්නේ. මෙන්න මේ විදිහට අංශක 90ක් වෙන විදිහට නමලා අපි රිංග් නෝස් ප්ලයර් එක පාවිච්චි කරලා සිදුර ක්‍රමක්‍රමයෙන් මෙන්න මේ විදිහට සකස් කර ගන්නවා. අන්න ඒ වගේ කටයුතු වලදී තමයි අපිට රිංග් නෝස් ප්ලයර් එක අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම බ්‍රේස්ලට් වලට, නෙක්ලසස් වලට, ඒ වගේම ඉයරින්ග්ස් වලටත් අපි මෙන්න මේ විදිහට ලූප්ස් පාවිච්චි කරන වෙලාවල් වල අපිට මේ උපකරණය අත්‍යවශ්‍ය වෙනවා. මේ විදිහට අපි ලූප් එකක් සකස් කරගත්තේ. ඊළඟට අපි කතා කරන්නේ ෆ්ලැට් ප්ලයර් එක ගැන. ෆ්ලැට් ප්ලයර් එක අපි පාවිච්චි කරනවා
මෙන්න මේ වගේ ජම්ප් රින්ග්ස් ඕපන් කරගන්න, ක්ලෝස් කරගන්න, ඒ වගේම මම මුලින් පෙන්නපු විදිහට අපි අයි පින්ස් හරි එහෙම නැත්නම් හෙඩ් පින්ස් හරි පාවිච්චි කරලා ලූප්ස් හදද්දී ඒ ලූප් එක හදාගන්න වයර් කොටස නමා ගන්නත් අපි ෆ්ලැට් ප්ලයර් එක පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහටයි අපි දෙපැත්තට ජම්ප් රින් එක ඕපන් කරගන්නේ, ඒ වගේම ක්ලෝස් කරගන්නේ. ඔයගොල්ලෝ කොයිම වෙලාවකවත් ජම්ප් රින් එක දෙපැත්තට අදින්න එපා. මෙන්න මේ විදිහට තමයි අපි ජම්ප් රින් එක ඕපන් ඇන්ඩ් ක්ලෝස් කරගන්න ඕන. මොකද අපි එහෙම දෙපැත්තට අදපුවාම ජම්ප් රින් එකේ විශාලත්වය වෙනස් වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම අපි ජුවලරිස් හදන්න ගන්න වයර්ස් නමා ගන්න, ඒ වගේම අපිට වයර් එකක් එක විදිහකට තියාගෙන අනිත් උපකරණයක් තව දුරටත් පාවිච්චි කරන්න අපිට මේ වගේ ෆ්ලැට් ප්ලයර් එක අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහටයි අද වීඩියෝ එකේදී මම අපිට අත්‍යවශ්‍ය වන ටූල්ස් 3ක් ගැන කතා කරේ. ඉතින් වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. channel එකත් subscribe කරලා අනිකුත් වීඩියෝස් එක්කත් එකතු වෙන්න. බොහොම ස්තුතියි.